Hello guys, මෙන්න surprise කියලා අදත් ආවා දහම YouTube channel එකේ. අදත් ඉන්නේ හොඳට උඩු මුණු හතරක්. මේ පැත්තෙන් ගියාම ඉන්න අපේ කිරණ අයියා. මේ පැත්තේ ඉන්නවා වරම අයියා. මේ පැත්තේ ඉන්න අපේ යතුරු අයියා. අනිත් පැත්තේ ඉන්න අපේ සුදු පුතා අයියා. අයිතරම අදාවේ මේ එදාගේ ඕනේ කරමු. මැච් එකක් අපි ගන්න PB එක කරමු. සමුණාරු වන්නේ. ඒක සමුණාරු. බලපට්ටිය දන්නවා. මැච් එකක් මැද්දේ අඩුයි. අම්මේ එහෙම කියනවා. හරි. මේ කට්ටිය එක්ක ගහපු ගෙහිල්ල. කට්ටිය එක්ක ගහපු ගෙහිල්ල දෙනින් හැර කතා කරලා කරන්න දෙයක් නැහැ නේ. ඔක්කොම කලින් කියන්න ඕනේ අද වීඩියෝ සැපේම සමබර අරුග්ගහයි අපේ සුදු පුතා අයියා. පුරා කියලා අපේ සුදු පුතා අයියා. ඉවරයිද? මම දැම්මනේ. ඕකේ මීන් තේරෙන්නේ නැහැ මම නම් දන්නේ ඔන්න. මොනවද දැම්මේ? වඩද නෑ වඩ දැම්මේ දඩේවත් එක්ක මාර වැඩිවත් තියෙන උදාහියට හරි එහෙනම් පුරා කියලා අපේ පළවෙනි වීඩියෝ එක අද්දාලා වැටුනේ මට ඊට වඩා වැඩ පුළුවන්. ඇත්තද? නැතුව? ඒ කියන්නේ වට ඊට වැඩිය හොඳට පුළුවන්ද? ඊයා. ඒ වල තියෙන වීඩියෝ මේ කාටුන් අපි මේ එපිසෝඩ් එක බලපුවා ඉන්නවනම් අග්ගාල වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මාමියා වගේවා. මේ මාමිම තමයි මාර වැඩ ගැටියක් දැන්නේ ගල් පවර් එක තමයි ගින්දර නම් චාමර චාමර නම් ගින්දර ගින්දර නම් චාමර ඉතින් චාමර නම් ගින්දර ගිනිගත් චාමර මෙයා අර කටෙන් ගිනි පිමිනවා දීර්ඝ කාලයක් තිස්සේ තනිකොළව ඉඳලා රැකපැන්න මට වගේ ආයේ ජීවිතේටවත් ටවුන් එකකටවත් කොහෙටවත් එන්නේ නැහැ. මම ඉන්නේ මෙහෙ. මට තියෙනවා දැන් ගල් ගුහාවක්. මගෙත් එක්ක පවුල් කන්න කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරේ. මගෙත් එක්ක පවුල් කන්න වරේ. වරේ. ඒකට අදාළ මනුස්සයා මෙතන ආවා. ඒකට අදාළ මනුස්සයා මේ දැන් ඒක වීඩියෝ එක යන වෙලාවම අතට ආවා. ඕන්න ඔක තමයි ප්‍රශ්න. බලන්න ඊගාවට බලුතඩියා. එයාට කතා කරන්න බෑනේ. කවුරු හරි කරන්නත් එපා. Superi balu, Messi keputus. කතා කරන්න ඕනේ මේක සුපිරි බඩු දරාරුගේ නම කිව්වේ නැත්නම් උනේ තමයි. අප්පර ගානක් නෑ. ඒක නැති එක හොඳයි. මේක නැති මොනවද වීඩියෝ බලන්න බැරි. මම කෙල්ලෙක් සෙට් කරගත්තා කියලා කිව්වහම එකම කෙල්ලගේ අතර පාරක් බුත් කාපු යාළු. මං කසාදයක් බඳිනවා. කසාදයක් බඳිනවා? ඔව්. තමතර පිස්සුද? ඇයි? හපෝ ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා. ඒකම මෝඩ වැඩක්. තමයි මං කියන්නේ. කවදාවත් කසාද නම් බඳින්න එපා රාජු. ඊයයි. විහානෝ. කසාද ගැන හොඳ අත්දැකීම් මට තියෙනවා. මරු පොරක් කියන්නේ අත්දැකීම් කියන. සාදිකද හොඳ දෙකින් මෙතන අයටත් තියෙනවා සමහර. නෑ ඒ මුල් කිව්වේ නෑ. කවුරුත් බෙදන්නේ නෑ මෙතන. කෙල්ලොත් නෑ මෙතන ඉන්න කෙනෙක්ට. අබේ මජා ආයේगा ना भिड़. මේ මුදාගේ වපතාන්නේ කරන ලද්දා. අමාරුයි තමයි. කොහොම හරි අල්ලන් හිටපන් කියලා හැමෝම කිව්වට මොකක්ද අල්ලන් ඉන්න ඕන කියන එක ගැන අවුරුත් කිව්වේ. ඒක නම් එමේ සුදු පුතා අයියා.
අයියෝ මේව බලන්නද මම මේ ඉඳලා මේ දැන් මේ මිනිස්සු බලන්නේ මොනවා කියයිද ඉතින් අපි කිව්ව එක නේද ඒකයි මෙයා මොනවා කියනවා කලින් කිව්වා මට ගහන්න ඕනේ මේව. යක් ගලා ඊළඟ ඉරය ඔරිජිනල් පොඩි ගෙල්ලෙන්නේ ඇටි වෙටි මල මොහොතේ මොනවද බලමු මේ පාර මොනවද ගැටි වැටි මල මොහොතේ හලෝ වගේ ආ වැඩක් වුණොත් මට මරලා එන ආතත් ගැටි වැටි මල මොහොතේ මේක කියනවා අන්තිමට ගනම් බලන්න එපා කියලා නෑ බලමුනේ බලමු පාට විතරයි වෙනත් වෙන්නේ. එහෙම කියන්න එපා. හැබැයි වීඩියෝ එක දාපු එක හොඳ වැඩක් කරලා තියෙන මේ අන්තිම ටික බලන්න එපා කියලා දාපු. ආ වීඩියෝ එකක් තියෙනවා. ඒක නැටුම බල්ලා වෙමුනේ. ඕම් බැලුවා තලි. මොනවද බලන්නේ? Nice. තොටම් අපිට හමුණා අපේ සුබෝදයිගේ වීඩියෝ ටිකක්. සුබෝදයිගේ වීඩියෝ ටික. ඔයා ඉවරයි ඈ ඔයා ඉවරයි මං සේරමණික් කිව්වා අද ඔයා ඉවරයි ඔබ මොනවද කාටද කිව්වේ? ඔය ගෑනට කිව්වා ඔයා කෙල්ලොත් එක්ක ආතල් ගන්න සේරම මිස්ටර් ලිගෝ නම් ලිස්ට් එකත් එක්ක තරුසී සඳුනී නේත් මේ අලම්මන ඔක්කොම නික් කිව්වා ඔයා ඉවරයි බොහොම නෙමෙයි වීඩියෝ කරලා පෙන්නුවත් අපේ ගෑණි විශ්වාස කරන්නේ නැහැ. මං අහුවෙන්න කරන්නේ නැහැ ඌවා. දැක්කනේ නංගි දැක්කනේ මං කිව්වේ ඒකනේ මං තැන්නේ දන්නේ මොකේ හැටි ඕනචරය දැන් වගේ පිච්චුවද හරි හරි මං උල් කරලා ගන්නම් සුබෝදයා සුබෝද ඉවරයි. ඌල් එක අරගෙන ඉඳලා ඔය වගේ වැඩක් තමයි සුදු පුතා අපේ මේ කිරණට කරන්න කොයිලා කලින්. සිතුම් පැතුම් සඳ ආදරේ සිංහල පාට මහදේ සොඳුරු අහසේ tak pulang tu, kita nak pulang ni dah. තමසේ කොහමද ඔය මෙච්චර සතුටෙන් ඉන්නේ කෙල්ලෙක්වත් නැතුව කෙල්ලෙක් නැහැ ඉතින් උඹටත් නැහැනේ සුද්දා. ඇයි මගේ දත් කිව්වේ මට කෙල්ලෙක් ඉන්නවා අනේ නෙවෙයි අදත් නෑ වීලු දාන්න තියාගන්න එපා. ඇයි කොල්ලෙක් කරන් බෙන්නන්නද ආගනි අද තමයි චොර වෙන්නේ එලා සුබ්බු පිට උල්ද සුබ්බු පිට උල්ද ආදල් එක දෙන්නේ මොලා. කොහමද? ඵලයන් යන්න. තෝ අද තමයි අහගන්නේ පරයා මට කරපු බලු වැඩේට මෙන්න මේ උත්තා යන්නවා. අයි පොඩ්ඩක් අවසර ගමු. හෙලෝ හෙලෝ සුබ්බු
අනේ මම දිනුව කතා කරනවා මම වෙන කවුරුත් දෙවියන් අතරින් සුබ කියලා කතා කරලා නෑ. ඒකට මම රවට්ටනවා බෝ. සුබෝධ සුබෝධ මම්බං මම් ඊය උත්තෝ ගහලා දෙන සුපිරි මාද වීඩියෝ සෙට් එකක් හොදයි කියලා. ඊට කියන සුපිරි ඇත්තටම. කොල්ලා හිතුවේ වෙන මොකක් හරි කියලා. මොකක්ද දන්නේ නැහැ කොල්ලා හිතුවේ. Mira la que hablando, me gusta que te he ido calentando. Conmigo ella es cabrón, peligrosa. Mira la que hablando, me gusta que te he ido calentando. Conmigo ella es cabrón, peligrosa. ධම්මදින්න ගිහිල්ලා තියෙන්නේ. ඒ ධම්මදින්න ගිහිල්ලා තියෙන්නේ පොඩි එකක් හිතලා තියෙන දේවල් නම් මම ඉතින් මමත් හිතුවේ එහෙමනේ. ධම්මදින්න ගියා කියලා. අඩෝ මං අයියෝ මෙන්න හිතලා තියෙන එක. අයිස්ක්‍රීම් එකක් කන්න යනවා. අම්මට සිහියේ අයිස්ක්‍රීම් කනවා කොහොම? අයිස්ක්‍රීම් එක කනවද? කොහේ අම්මට කොහොමද? අර මෙහෙම දාලා සෝයා අයිස්ක්‍රීම්. ඔය අයිස්ක්‍රීම් මෙහෙ උත්තර නෑ ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ ටිකක් තිබ්බා අපේ සුබෝධයේ වීඩියෝ ටික උත්තම නම් සුබෝධයේ වීඩියෝ ටික නම් සුබියේ ටිකක් තමයි. සුදු පුතාගේ මීම් ටික නම් වෙනම කරන්නේ. මම හිතුවා හොඳ මීම් ටිකක් එවුවා කියලා. ඒකයි මම මුලදී කිව්වේ තීඩියේගේ සාදර අනුග්‍රහය සුදු පුතා අයියා කියලා. මතක ඇතුව මේ වීඩියෝ බලන ඕගොල්ලෝ ගාව හොඳ මීම් තියෙනවා නම් ඕගොල්ලෝට හම්බුනොත් මතක ඇතුව දහම පේජ් එකක් තියෙනවා Facebook. ඒකට රක් ගාලා ජොයින් වෙන්න ඕගොල්ලෝ. අපි දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ පේජ් එකේ link එක. ඒකට ඕන තරම් ඕගොල්ලෝ මීම් එවන්න අපි ඒකට රියැක්ට් කරනවා. ඉතින් අදත් අපි මීම් රියැක්ට් එක කරේ අපේ අයියලා ටිකත් එක්ක. ටිකටම වීඩියෝ කරන්න හිතන් ඉන්නේ. ඉතරාට මේ මීම් රියැක්ට් කරන්නේ මේ තව අලුත් වැඩ අපි අනිවාර්යෙන් පටන් ගන්න. නිතරම අලුත් වැඩ ටිකක් පටන් ගන්න හිතන් ඉන්නේ. එහෙනම් මතක ඇතුව මේ බලන මේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් share කරන්න. එහෙනම් ජය වේවා.